Hi යාළුවනේ, welcome to Journey with Mindev YouTube channel. ඉතින් අයලා ආදරෙන් අපේ YouTube channel එකට පිළිගන්නවා. YouTube channel එක හදලා ටික දවසක් වුණා වීඩියෝ එකක් ගේන්න බැරි වෙන නිසා මම හිතුවා ගැලරි එකේ තිබ්බ පොඩි වීඩියෝ ක්ලිප් ටික එකතු කරලා ඔයාලට වීඩියෝ එකක් ගේන්න. මේක මේ අපි අපේ ගෙවල් ළඟ තිබ්බ සුපර් මාකට් එකකට ගියපු දවසක ගත්ත චූටි වීඩියෝ ක්ලිප් ටිකක්. මාස 2-3කට කලින් අපි ගෙවල් ගාව ඕපන් කරලා ලොපියා කියලා සුපර් මාකට් එකක්. ඒකට ගියපු වෙලාවේ මේ දඟයත් එක්ක ගන්න පුළුවන් වුණු වීඩියෝ ක්ලිප් ටිකක එකතුවක් තමයි අද මම ඔයාලට අපේ channel එකෙන් ගේන්නේ. ඉතින් මේ ලොපියා එකට එන්න අපි ප්‍රධානම හේතුව වැඩිපුරම මේ වීඩියෝ ක්ලිප් එක ගන්න කලින් දවස් 3කට කලිනුත් අපි ආවා. අපි මේකට එන්න වැඩිපුරම ආස අපි කොයි රටේ කොයි විදිහට හිටියත් ලංකාවේ කෑම වර්ගවලට ලංකාවේ පළතුරු එළවලු ලංකාවේ රසට අපි ආසයිනේ. ඉතින් අපිට ගොඩක් දුරට මේකට ආවම අපිට ලංකාවේ එළවලු වර්ග පළතුරු වර්ග ගන්න පුළුවන්. ඒ වගේම මස් මාළු වර්ග මේකේ ලාගෙට තියෙනවා. ඒ නිසා තමයි අපි සාමාන්‍යයෙන් ගොඩක් දුරට නිවාඩු දවස්වලට මේ සුපර් මාකට් එකට එන්නේ. ඉතින් අද අපි බලමු අපිට මොනවද මේකෙන් හම්බ වෙන්නේ කියලා. අපි මොනවද ගන්නෙ? දවස් 3කට කලිනුත් අපි ආපු නිසා අපිට ලොකු දේවල් නම් ගන්න නැහැ. පොඩි දේවල් ටිකක් තමයි ගන්න තියෙන්නේ. ඉතින් ප්‍රධානම දේ අලුත් දේවල් මොනවද තියෙන්නේ කියලා බලමු. ඉතින් මේ දවස්වල ජපානයේ ගොඩක් රස්න කාලයක් නිසා මෙලන් වර්ග තියෙනවා. වෝටර්මිලන් පේනවනේ වෝටර්මිලන් ගෙඩියක සයිස් එක. ඉතින් වෝටර්මිලන් නම් ගත්තේ නැහැ. අපි බලමු මොනවද අපි ගන්නේ මොනවද තව තියෙන්නේ කියලා. පළතුරු වර්ග බලන්න ඕන නිසා පළතුරු වර්ග බැලුවට ගොඩක් දේවල් බැලුවට මේ දේවල් ගත්තට මට නම් ඉන්නේ කෑම කන්න හොර බබෙක්. ඔයාලටත් මේ වයසේ පොඩි බබාලා ඉන්නවා නම් එයාලා කොහොමද එයාලගේ කෑම වලට දක්වන ප්‍රතිචාරය? මම දන්න විදිහට ගොඩක් බබාලා කෑමට හොරයි. මම මෙතන වෙද්දි දැක්ක චෙරි තියෙනවා. චෙරි අපි බබාට තව දීලා නැති නිසා අද try කරන්න හිතාගෙන මං චෙරි එකක් ගත්තා. බබාට දීලා බලනවා. ඒකවත් කෑවොත් හොඳයි. මොකද ඉතින් මට ඉන්නේ කන්න හොර බබෙක්. ඔයාලගේ බබාලත් එහෙමද කියලා කමෙන්ට් කරගෙන යන්න. බබාලා ඉන්න කට්ටිය. තාත්තයි පුතයි මොනවද හොයන්නේ කියලා බලමු. බලන්නකෝ මෙතන මොනවද තියෙන්නේ කියලා. බලන්න. මෙතන තියෙනවා රඹුටන්. අවුරුදු 3කට පස්සේ තමයි රඹුටන් කන්න යන්නේ. රඹුටන් එකක් ගත්තා. මේ හැමදේම ගන්න ඉතින් පුතා කන්න නැති නිසා වැඩිපුර කන්නේ අම්මයි තාත්තයි. වීඩියෝ ගනින් ඉතින් තාත්තව ගන්න එපා කියලා මට වෝනින් එකක් දීලා තියෙන නිසා තාත්තව පේන්නේ නැති වෙන්නත් වීඩියෝ ගන්න එපායිනේ. ඉතින් හැම සුපර් මාකට් එකකම තියෙනවනේ පළතුරු වර්ග ගොඩක් ඒවා. සීමල එකක් කමනා සීමල නම් ගත්තේ නැහැ ගෙදර තිබ්බ නිසා. අලිපේර, දොඩම්, ඇපල්, අන්නාසි, අඹ ගොඩක් සුපර් මාකට් වල තිබ්බට බලන්න මෙන්න මේක හැම සුපර් මාකට් එකකම තියනවාද කියලා. දූරියන් තිබ්බට ආසත් හිතුණට ගාන වැඩි නිසා ඒක බලලි වල ලංකාවට ගිහපු දවසක දෝරියන් කනවා කියලා හිතලා අපි එතනින් ගියා. බෙලුමුත් ගෙදර එක ගෙඩියක් තිබ්බා. මොකද ඉතින් පළතුරු අරන් ගියාට පුතාට වැඩි කන්නේ අම්මයි තාත්තයි. ඔයාලගේ ගෙදරත් එහෙමද? ආය මට හම්බුණා මේ බලන්න මේක පොල් කියන්නේ මේකට බටේකුත් එක තියෙන්නේ. මේක ඇතුලේ තියෙන පොල් වතුර හරි කුරුම්බා. ඒ වතුර එක බොන්න තමයි මේක තියෙන්නේ ලස්සනට තියෙනවා. මම නම් බීලා නෑ. මම ගත්තෙත් නෑ හැබැයි අද මේක. ඔයාලා try කරලා තියෙනවද කොහොමද රස? try කරලා තියෙනවා නම් රස කොහොමද කියලාත් comment එකක් දාන්න. වෝටර්මිලන් ගෙඩිය වල size පේනවනේ. ඊට වඩා ලොකු ඒවාත් තියෙනවා. ඔන්න ඉතින් පොඩි මෑන් වැඩ පටන් ගත්තා. මේ කාට් එක ගත්තේ මෙයා මෙතන තියාගෙන ඉඳගෙන යන්න පහසු නිසා. ඒත් ඉතින් එයා එක තල්ලු කරගෙන යනකොට අපිට හම්බ වෙනවා ලංකාවේ චීස් රසන තියෙන චීස් එකක්. මේක කිරි මේකේ නම. ඉතින් මම මේක ගොඩක් ගන්න බබාගේ කෑම වලට. ඔයාලා try කරලා බලන්න. මේක ලංකාවේ චීස් වල තියෙන රස තමයි එන්නේ. ඉතින් ඒකත් අරගෙන අපි මම ගියා යනකොට තව දෙයක් හම්බුණා. බලන්න
මොකද්ද කියලා සිලෝන් ටී. ශ්‍රී ලංකා කියලා නමක් ගහලා තියෙනවා. ඉතින් වෙන රටක මෙහෙම ඉඳි ශ්‍රී ලංකා කියන නම දැක්කා. අපිට ආඩම්බරයි ඉතින්. ඒක ඔයාලටත් එහෙම ඇතිනේ. ඔහොම ඔහොම එයා යනවා ඉතින්. බබත් යනවා තාත්තගේ පස්සෙත් යනවා මගේ පස්සෙත් එනවා. අපි දෙන්න එයාගේ පස්සෙත් යනවා. එයා එක එක දේවල් අදිනවා. එහෙට මෙහෙට යනවා. ඒක එක එක දේවල් බලනවා. ඉතින් මේ ඉන්නකොට මම යෝගට් එකක් අරන් ඈ ගැතට දුන්න තාත්තිට ගිහිල්ලා දෙන්න කියලා. බලන්නකො එයා එකත් අරගෙන තාත්තව හොයාගෙන යනවා. තාත්තව හොයාගෙන හිටියනම් මං ඉතින් ගොඩක් දුරට එයාලව පොඩි වැඩ කරගන්න. එයාලට ඉතින් බැරි වුණත් එයාලා හරි ආසයි. කරන්න බැරි වුණත් එයාලා උදව් කරන්න. ඒත් එක දවසම ඉද්දි ඇත්තටම ගොඩක් සපෝට් කරන දේවල් තියෙනවා එයා. ඒ යද්දී ඉතින් අනම්මනම් බඩු වට්ටනවා. ඒවා ඉතින් මම පස්සෙන් ගිහලා හෙන්න තමයි අපි තාත්තව හොයාගෙන යන්නේ. එයා තාත්තා හොයාගෙන මේක දෙනවා. හැබැයි ඒ වීඩියෝ ක්ලිප් කෑල්ල නම් මේකේ නෑ. මොකද මෙයා එක්ක වීඩියෝ ගන්න හරි අමාරුවෙන්. ඉතින් ඔන්න වීඩියෝ ක්ලිප් චුටි කෑලි එකතු කරලානේ අද මම ඔයාලට මේ වීඩියෝ එක ගේන්නේ. එයා යෝගට් එක දෙන්න යන ගමන් බලන්නකෝ. එයා මේ සුපර් මාකට් එකේ මොකක්ද දිහාද බලාගෙන ඉන්නේ කියලා. ඒක බලනවා විතරක් නෙවෙයි. එයාගේ වැඩේ තමයි මේ සුපර් මාකට් එකේ ඉන්න අයට බායි කියනවා, උම්මා දෙනවා. යනකම් ඉතින් ඒ වගේ වැඩ තමයි එයාලත් මෙයාට ඉතින් ආදරෙන් කතා කරනවා. මේ ලොපියා කියන සුපර් මාකට් එක ජපානයේ ගොඩක් පැතිවල තියෙනවා. ඒකේ මෙන්න මෙහෙම කරනවා. එකක් දිගේ ටොයිස් පොඩි ට්‍රේන් එකක් යනවා. ඒක ඉතින් පොඩි අයට විතරක් නෙවෙයි දැක්ක මුදල්ස අපිටත් ආස හිතුන අපිත් බැලුවා. ඉතින් එයා ඒකට ආසාවෙන් ඉන්නවා. රාක්කවල තියෙන බඩු අදිනවා. අපි දෙන්න ඉතින් ඒවා හිඳිනවා. ඒ විදිහට තමයි එදා ඉතින් මේ සුපර් මාකට් එකේ දවස ගෙවුනේ. තව තවත් වීඩියෝ ක්ලිප් මෙතන අඩුයි. මොකද ඒවා සමහර ඒවා දාන්නත් බෑ. එඩිට් එකේදී මම ඒවා කැපුවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක බලන්න අඩුපාඩු ඇති. මම ඒවා හදාගෙන තව ලස්සන වීඩියෝ වලට ගේන්නම්. අපේ channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරන්න. ගිහින් එන්නම්. ලස්සන වීඩියෝ වලින් ඉස්සරහට හම්බ වෙන්නම්. ඔයාලා හැමෝටම bye.